ඔන්න ඉතින් අපි අද ඇවිත් ඉන්නේ භූත ලෝකෙට. ඉතින් අපි බලමු මේ භූතයෝ මොන වගේද කියලා. එක එක විදිහේ භූතයෝ නම් ඉන්නවා. ඉතින් අපි විංගි භූතයත් එක්ක තමයි මේ වැඩේ කරන්නේ. අපි විංගි භූතය අපිට කිව්වා ලස්සන චිත්‍රයක් අඳලා පෙන්නනවා කියලා. ඉතින් එහෙනම් ඔන්න අපි බලමු මේ විංගි භූතයාගේ චිත්‍ර මොන වගේද කියලා. මේ ඉන්නේ විංගි භූතයා. එයාට අපේ භාෂාව තේරෙන්නේ නැහැ. හායි භූතයෝ. හිතයි ඔන්න එනම් අපි ලස්සන චිත්‍රයක් අඳින්න හැටි බලන්න යන්නේ. මේ විංගි භූතයට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. චිත්‍ර මාලිගාවක් තමයි මේ විංගි භූතය ජීවත් වෙන්නේ. මේ භූත මාලිගාවේ චිත්‍ර කාමරය. විංගි භූතයාගේ චිත්‍ර තමයි මෙතන හැමතැනම දකින්නට තියෙන්නේ. ඉතින් විංගි භූතය අද ඔයාලට ඇඳලා පෙන්නන්න යන්නේ විංගි භූතයාගේ මල්ලිව. එහෙම නේද විංගි භූතයෝ? ඉතින් බලන්නකෝ විංගි භූතයාගේ චිත්‍ර හැකියාව එන. වාව්! හරිම ලස්සනයි. විංගි භූතයා මොකක් හරි කියනවා. වාව්! හරිම ලස්සනයි. ඉතින් එහෙනම් ඔයාලා බැලුවා නේද? විංගි භූතයෝ ඔයාට ගොඩක් ස්තුතියි.